මුගලන් මහරහත්තන් වහන්සේ දවසක් උන්වහන්සේ එලි මහන විවේකෙන් කුටියක හුද කලා වැඩයිනිමින් සක්මන් කරන. මෙම සක්මන් කරනකොට මාරය රිංගව උන්වහන්සේගේ බඩට මාරය කුසට රිංගලා ඔහු නිකං ඉන්න වන්නෙමේ අර සක්මන් කරනකොට එන්න කුසේ පීඩනේ වැඩි වෙනවා. කුස නිකම් බඩ රිදෙනවා. බඩ පිරිලායනවා පිම්බිලා වගේනවා ධාන්‍ය මල්ලක් බඩ එල්ලුව වගේ බඩට බරක් වේදනාවක් ඇතිවෙන්න පටන්ගත්ත. එහෙම උන්වහන්සේ සක්මන් කර හිටියේ අසලින්ම වාඩි වුණා. එන්න කුසේ වේදනාව වැඩිවෙන. උන්වහන්සේ සැනින් අධිෂ්ඨාන කළ බැලුවා මොකක්ද මේ එක පාට මෙහෙම වුණේ ඇයි කියලා අධිෂ්ඨාන කළ බලනකොට දැක්කා මේ මාරය කුස ඇතුළට රිංගලක් කුස තෙරපනො. ඒ වෙලා මුගලන් හාමුදුරුව මාරයාට මාර තජ්ජනය සූට්‍ර නම තර්ජනාන් විතව කියපු දෙයක්. මාරයට කියනවා පාපී මාරය වහාම එලියට එන්න කියව මං නුබ අඳුන ගත්ත කියව. එහෙම කියනකොට මාරය හිතනවා ඔය සැකේට වෙන්න ඇති ඔය මාව අඳුනගෙන නෙමේ ඔය සැකේට කියනව ඇත්තේ. මුගලන් හාමුදුරන්ට හිත පේනවා. උන්වහන්සේ කියනවා පාපී මාරය නුබ මෙහෙමත් හිතනවා නේද මේ සැකේටයි කියන්නේ කර නෑ මං බ අඳුනගත්ත වහාම එලියට එන්න කිය. එතකොට උන්වහන්සේ හුස්මක් පිට කරනකොට කට ඇරලා මේ කටින් තමයි කියනවා මාරයක් කුසේ හිටපු එලියටගේ. එතකොට බලන්නට කොයි තරම් සියුම් ශරීරයක් මවාගන්න පුළුවන්ද මේ කාමලෝකෙ ඉන්න බලවත්ම කෙනා. අධිපති භාවී දරන බලවත්ම කෙනා හැබැයි උළුවස්ස ළඟට ගිහිල්ලා. සියුම්ම ශරීරයක් මවාගෙන නොපෙනී එතන්ට වෙලා හිටිය ටික වෙලා. මුගලන් හාමුදුර බැලුව කෝ කොහිටගේ බලනකොට දැක්ක. ඒ වෙලේ කියනවා ඒ මාපී මාරය නුබ හිතුවද මන් දැක්කේ නෑ කියලා උළුවස්ස ළඟට වෙලා ඉන්නේ මන් නුබ අඳුනගත්තා නන්නුබ දැක්කකි. එතකොට මාරය ආයි හිතනවා ඔය සැකේට වෙන්න ඇති. හරියට මාව දැකල නැතුවයි සැකේට කියන්නේ. එතකොට මුගලන් හාදුරු කියනවා පාපී මාරය මන්නු බෝ දැක් මේ සැකේට කියන දෙයක් නෙමේ ඔත්තනම ඉඳගෙන මෙන්න මේදේ අහගන් බුදුරජාණන් වහන්සේලාට හිරිහැර කරන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට හිරිහැර කරන්න එපා. නුබට බොහෝ කාලයක් දුක්විඳවිද අපායි වැටි දුක්විඳින්න අකුසල් ගොඩක් රැස්සෙනවා. මෙන්න මේකත් අහගන්න කිවොතන්ට වෙලා. එහෙම කියලා අතීත කතාවක් මුගලන් මහරහතන් වහන්සේ මේ හසර ජීවිතයක පෙර සංසාරය උන්වහන්සේ දුසී නමින් මාරය වෙලා ඉපදිලා එදා කරපු අකුසල් ගැන අතීත කතාවක් මුගලන් හාමුදුරුව විස්තර කරන. ඒ කාලෙ දුසී මාරය කියලා තමයි මාරයෙක් ඒ වෙනකොට කාම ලෝකෙම අධිපති භාවේ දරණය අතර පහළ වෙලා හිටි. එදා මුගලන් හාමුදුරුව අර මාරයට කියනවා ඒ බාපී මාරය මෙන්න මේටි කහගන්න. එදාමන් දුසී මාරය වෙලා හිටපු කාලේ මෙන්න මේ විදිහට අකුසල් රැස් කරගත්තා කියලා දුසී මාරයගේ කතාවක් කියෙන්. මාරය කල්පනා කරන දැන් කකුසඳ බුදුරජාණන් වහන්සේ බොහෝ ශ්‍රාවකයෝ සිල්වත්ව ගුණවත්ව ආරාමික වැඩයින්. ඒ වෙලේ මාරය කල්පනා කර මේ භික්‍ෂූන් වහන්සේලා කෙලෙස්වලින් නොමගයාවන්. පාපී මාරය කල්පනා කරා හරි භික්‍ෂූන් වහන්සේලාගේ අප ඉස්සලා දවේශය අවුස්සල නොමගයාවමු කියලා. ඒ වෙලාවේ ඒ ආරාමි අවට ගම්වල ඉන්න මිනිස්සුන්ට මාරය ආවේශ වනා කිය. පාපී මාරයා ඒ ප්‍රදේශීම මිනිස්සුන්ට මනසට බලපෑම් කරනවා. දැන් භික්‍ෂූන් වහන්සේලා පිණ්ඩ පාති වඩිනවා ගංවලට වඩිනකොට මේ මිනිස්සු මෙන්න බනින්න පටන්ගන්න. දකින තැන භික්‍ෂූන් වහන්සේලට ගරහනව බනිනවා. ඔන්න එනවා පාත්තරාරගෙන පවකාරයෝ කිය අනේ බනිනෝ භික්‍ෂූන් වහන්සේලා. මේ ඒ වෙලාවේ භික්‍ෂූන් වහන්සේලා කල්පනා කරන්නේ අපි කිසිම වැරැද්දක් කරන්නේ අපි පිණ්ඩ පාතියන්නේ අපි බොහෝ මෛත්‍රයෙන් අපියෝ දකින තැන මේ මිනිස්සු බනිනවා ගරහා කරනවා නින්දා කරනවා. හැබැයි මතකතියාගන්න කෙලෙස් සහිතව යන ගමනේ අනුන් නිසා තමන් පැටලුනත් තමන්ටත් ඒ අකුසල් අරගෙන යන්න වෙනවා. දොසී මාරය දැන් මේ විදිහට භික්‍ෂූන් වහන්සේලට නින්දා අපහස කරනකොට බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්ක. මේ තරන් පහත් විදිහට භික්‍ෂූන්ට ගරහන්නේ නින්දා අපහස කරන්න මේ නම් මාරාවේශයක් තමයි. එතකොට යමෙකුට දවේශයෙන් වෛරයෙන් තරහෙන් ගරහනුවනම් බනිනවනම් නින්දා පහස කරනවනම් මාරාවේශයක් තුළ වෙන්න පුළුව. බුදුරජාණන් වහන්සේ වදාළ භික්‍ෂූන් වහන්සේලා රැස් කරලා මහණෙනී මෛත්‍රිය වඩන්න. මේ ගමේ මේ ප්‍රදේශයම මිනිස්සුන්ට මාරය ආවේශ වෙලායින්න. ඒ නිසා මෛත්‍රිය වඩන්නකි. මෛත්‍රී කරුණා මුදිතා උපෙක්හා කෙන සතර බ්‍රහ්ම විහරණම වඩන් මෙත් සිතම පතුරුවන්න කියව. දස දිසාවටම මෛත්‍රී වඩන් අප්‍රමාණ ක්‍රමයට මහංකත ක්‍රමයට මෛත්‍රීම පතුරුවන්න කියව.
භික්‍ෂූන් වහන්සේලා මෛත්‍රියම වැඩිපුර ඒ කාලි වැඩිපුරම මෛත්‍රියම පතුරෝන මෛත්‍රියමයි වඩන් මේ විදියට මෛත්‍රී වඩනකොට මෛත්‍රිය පතුරෝනකොට පාපී මාරය දැනගත්තා ඒ කාලි දුසී මාරය දැනගත්තා භික්‍ෂූන් වහන්සේලාට බැනල නින්දා කරලන නොමග යවන්න බෑ මේ අයි දැ මෛත්‍රී වඩනවා සතර බ්‍රහ්ම විහරණ වඩන වෙන ක්‍රමයක් හිතන්න ඕන කියලා මාරය මොකද කරේ දැන් ඔන්න භික්‍ෂූන් වහන්සේලාට අර මිනිස්සුන්ටම මාරයා වෙන විදිහකට ආවේශව දැන් භික්‍ෂූන් වහන්සේලා ගමට එනකොට මල් පාවඩ දාලා පිළිගන්න මල් ලිහිනවා අනේ උබහන්සේලා දකින්න කොච්චර පිනත්ද මේ ඇස් කොච්චර පින් කරන්න ඕොද මේ වගේ මහා උත්තමයෝ කිය දැන් වඳිනවා ප්‍රනීත දානි සකස් කරනවා පිරිකර පූජා කරනවා අවශ්‍ය ප්‍රමාණයටත් එහා ගිහිල්ලා පුද්දුම සද්ධාවෙන් දැන් සිව් පසෙන් අප උපස්ථාන ලැබෙන භික්‍ෂූන් වහන්සේලා බැලුව මේ මොකද මේ බැනපු මිනිස්සුම දැන් මේ තරං අපිට මේ තරම් ප්‍රනීත විදියට දන් දෙනවා සිව් පසෙන් අප උපස්ථාන කරනවා ඒ වෙලාවේ මාරය මොකද කරේ මේ විදියට මිනිස්සුන් නොමගයාවන් හදනකොට බුදුරජාණන් වහන්සේ බුදුවැසින් මේක දැක්ක දැකලා භික්‍ෂූන් වහන්සේලාට නම් මහනෙන මාරාවේශයක් කියෝ එතකොට ඒ ලැබෙන ලාභ සත්කාර කීති ප්‍රසංසා සියල්ල මාරාවේශයක් තුළ නුමල නොමගයවන්න එක මේ උත්සාහ කරන්න ඒ නිසා අසුභ භාවනාව වඩන්න කියව පිළිකුල් වසයෙන් බලන්න කියව මේ ශරීරයේ ඇසකණ නාසේ දිවකයි මනස ආයතනහය ගැන අනිත්‍ය සිහි කරන්න දෙතිස් කුණු පොකොටස්වලින් යුක්ත කුණු ශරීරයක් නේද මේ දරාගෙනන්න මොකටද මං උද්දාමයට පත්වෙන්න කියලා කයි අතා ස්භාවිම සිහි කරන්න කිය. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ කාලෙ අසුබේ ගැන පිළිකුල ගැන ධාතු මනසිකාරී ගැන ඉන්ද්‍රිය දමනය ගැන දහම් දිස්වට පස්සේ භික්‍ෂූන් වහන්සේලා බොහෝ පිරිසක් ඒ ධර්මය අහලා අර ලාභ සත්කාර කීර්ති ප්‍රසංසාවලට නොවැලී අනිත්‍ය මෙනෙහි කළ ධර්මාවබෝධි ලබාගෙන නිවනට ගිය. දැන් මාරය බැලුව පිනෙන් කොටු කරන්න බැලුව ඒක හරි ගියත්නෑ. දවේශයෙන් කොටු කරගන්න බැලුව ඒක හරි ගියත්නෑ. ලාභ සත්කාර කීති ප්‍රසංසාවලින් නොමගයාවා ගන්නත් බැරි වුණ. අවසානි මාරයට පුද්දුම කේන්තියක් දුසී මාරය. එදා බුදුරජාණන් වහන්සේ විදුර සංජීවකින් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමත් සමඟ චාරිකාය වඩිනකොට මේ දුසී මාරය පාරයිනි හිටිය ළමයකුට ආවේශ වුණා. ආවේශ වෙලා ගලක් අරගෙන දමල ගැහුව ගහපු පාර වැදුනේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමකගේ හිසේ නලලේ හිස පැලිලලේ ගලනකොට බුදුරජාණන් වහන්සේ නාගා පලෝකනින් බුදු කෙනෙක් හැරෙනකොට හස්තිය කැරෙනවාගේ මුළු ශරීරයම හරවල බලන්න එක පාට හැරෙන්නේ එක පාරට හැරුණොත් ඒ යම් විශේෂ හේතුවක් මතමයි ඒ මොහොතෙම ඔහු අපාගාමි වෙනවා කිය. බුදුරජාණන් වහන්සේ නාගා පලෝකනින් හැරිල බැලුවා පාපී මාරය නුබ සීමාව ඉක්මවාගයා නේද කියලා ඇහුව. අහනකොටම දුසී මාරය මාර බවින් චුත වෙලා මහා නිරේකට වැටෙන. චපස් සාහිතනික කියලා නිරේකට වැටුණ කියලා සඳහන්. චපස් ආයතනික කියන ඇසකණ නාසේ දිවකය මනසගෙන ආයතන හයටම අධික දුක්වේදනා ඇති අපාය මේ අධික දුක්වේදන ඇති නිරේට වැටිලා අන්ත දුක්වින්ද කියෙන් අපායිම පැහිල මහා දුකක් විඳල තමයි කියනවා ඒ කරපු අකුසල් ටික ගෙවාගෙන අපායින් උඩට ඇවිල්ලා මං මේ ගෞතම බුද්ධ ශාසනය තුළ පෙර පින මතු කරගෙන ධර්මය අවබෝධ කරගත්තේ කියලා කියනවා එදා දුසී මාරයවුනේ අපේ මුගලන් හාමුදුරුවෝ